අද නම් අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මම කලින් දාපු වීඩියෝ එකක එක්කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා කර්ල් හෙයා එක කොහොමද තියාගන්නේ කියලා. මේ මං ඒකට කරන එක ක්‍රමයක්. අද බලමු අපි කොහොමද ඒක කරගන්නේ කියලා. අපිට මේකට ඕන හන ඇට විතරයි. මෙහෙම නැත්නම් මේකට ෆ්ලෙක්සීඩ් කියලා කියනවා. මේක ඕනම බෙහෙත් බඩු කඩේකින් සුපර් මාකට් එකකින් අපිට ගන්න පුළුවන්. මේක ගාන ගමන් මම ඔයාලට කියන්නම්කෝ මේකෙන් ලැබෙන දේවල් මොනවද කියලා. හරි දැන් අපි යන් වීඩියෝ එක අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට ඕන වෙන හන ඇට මේකේ මේ සැන්ති දෙකක් විතර දාගෙන අපි වතුර කෝප්ප දෙකකුත් දාගන්නවා. ඒකලා හොඳට අඩු ගින්දරේ මේක ලිපේ තියාගන්න ඕනේ. මෙන්න මේ වගේ ජෙල් ටෙක්ස්චර් එකක් එනකොට අපිට පුළුවන් එක ලිපෙන් බාගන්න. ඊළඟට තමයි ලොකුම වැඩේ තියෙන අපි මේක පෙරා ගන්න ඕනේ. ඒක නම්මට වීඩියෝ කරගන්න බැරි වුණා. ටිකක් දල් වගේ රෙදි කෑල්ලක් අරගෙන අපිට මේක පෙරා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙනරයක් අරගෙන පෙරා ගන්නත් පුළුවන්. එතනදි වෙන්න ඕන ජෙල් එක අපිට වෙනම අයින් කරගන්න වෙනම වෙන් කරගන්න එක තමයි වෙන්න ඕන. මෙන්න මේ විදිහට ෆ්ලැක්ස් සීඩ් චුට්ටක් තිබ්බට කමක් නැහැ. හැබැයි මේ වගේ ජෙල් ටෙක්ස්චර් එකට මෙන්න මේක තියෙන්න ඕනේ. දැන් මං හදන්නේ මේක කොණ්ඩේ ගා ගන්න. මුලින්ම අපි කොණ්ඩේ ටිකකට කියන්නේ කොටස් වලට බෙදාගෙන හිටියොත් ලේසි. මම නම් ඒක කරගන්න බලන්න. මම මුලින්ම ඉස්සරහා ටික ගාලා ඊට පස්සේ පැත්තේ එහෙම තමයි මේක ඇප්ලයි කරගත්තේ. කර්ලි හෙයාර් එකට විතරක් නෙමෙයි නෝමල් හෙයාර් එකට වුණත් අපිට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. මේ කර්ලි හෙයාර් එක ඇප්ලයි කරාම වෙන ලොකුම දේ තමයි කොණ්ඩේ තියෙන ෆ්‍රිසි ගතිය නැති වෙලා යන එක. කර්ලි හෙයාර් තියනට ලොකුම තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ හරිම ෆ්‍රිසි. ටගාලා කොණ්ඩේ වේලෙන්න බලනවා වේරුණාම හරිම අමාරුයි අවුල් කඩා ගන්න. ඒකයි කියන්නේ කර්ලි හෙයාර්ස් තියන අයට කොණ්ඩේ පීරන්න කියලා තෙත කොණ්ඩේ ඔයිල් ගානක වෙලාවට හරි නාන වෙලාවට හරි විතරක් කියලා. මොකද නැත්තම් කොණ්ඩේ ගොඩක් දුරට කැඩෙන්න බලන නිසා. මේ ෆ්ලැක්ස් සීඩ් එකෙන් අපිට ගන්න පුළුවන් ලොකුම ප්‍රතිඵලයක් තමයි කොණ්ඩේ තියෙන ෆ්‍රිසි ගතිය නැති වෙලා කොණ්ඩේ හොඳ මොයිස්චරයිස් එකක් ලබා දෙන එක. ඒ වගේම කොණ්ඩේ තියෙන කර්ල්ස් ටික ලස්සනට සෙට් කරගන්න පුළුවන් වෙන එක. ඊළඟට අපිට කොණ්ඩේ ඝනකම ඒ වගේම හොඳ වොලියුම් එකක් මෙන්න මේ වගේ දේවල් ලබා ගන්න උනත් මේ ෆ්ලැක්ස් සීඩ් ලොකුම හොඳ ප්‍රතිඵල ලබා දෙන එකක්. එතකොට මේක අපිට කර්ලි හෙයාර්ස් වලට විතරක් නෙමෙයි හෙයාර්ස් වලට විතරක් නෙමෙයි මේක ගොඩක් අය ෆේස් එකටත් ඇප්ලයි කරනම දැකලා තියෙනවා. මම නම් තාම ඒක කරලා නැහැ. මේ වීඩියෝ එකේ පේනවා වගේ අපි හොඳට මේක ඇඟිලි වලින් තමයි ගා ගන්න ඕනේ. කර්ල් සෙට් කරන පනාවක් ඔයාලා ගාව තියනවා නම් මේක ගාලා ඒ පනාවෙන් හොඳට පීරන්න. එහෙම නැති අය මෙන්න මේ වගේ ඇඟිලි වලින් උඩ ඉඳලා පහළට යනකම් ඇඟිලි වලින් කොණ්ඩේ මේක ගාගෙන ඇදගෙන එන්න මෙන්න මේ විදිහට. මන්න දැන් මේක කොණ්ඩෙම ගාගෙන ඉවරයි. බලන්න ලස්සනට කර්ල්ස් ටික දැන් ඉඳන්ම රිෆයින් වෙන හැටි. ඒ කියන්නේ ලස්සනට උඩ ඉඳලා අපිට කර්ල්ස් ටික බලා ගන්න පුළුවන්. මේක ඉවර වෙනකම් මම නම් ගියා මෙන්න මේ වගේ ජෙල් විදියට තියෙනවා එක. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක ඒ වෙලාවට විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා. නෑ එහෙම නැහැ. මේක අපිට හදාගෙන සතියක් දෙකක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. උපරිම හොඳටම සතියක් යනකම් තියාගන්න පුළුවන්. තියාගෙන අපිට ඕන වෙලාවට මේක ඇප්ලයි කරලා අපි මේක ඇප්ලයි කරලා විනාඩි 30ක් 40ක් වගේ කාලයක් ඉන්න ඕනේ. ඉඳලා අපිට කොණ්ඩේ වොෂ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොණ්ඩේ හොඳ මොයිස්චරයිස් එකක් එක්ක ලස්සනට කර්ල්ස් ටික සෙට් වෙනවා. කොණ්ඩේ අර විදියට ඇඟිලි වලින් දිගට අදින ගමන් අපිට පුළුවන් මේ විදියට ස්ක්‍රන්ච් කරගන්න. ඒක කර්ල් සෙට් කරන අය ඕන කෙනෙක් දන්නවා කර්ල් හෙයාර් එකක් තියෙන අය ලස්සනට කොණ්ඩේ අපිට සෙට් කරගන්න මේ විදියට ස්ක්‍රන්ච් කරාම ඒක ලස්සනට වෙනවා. ඔන්න බලන්නකෝ මම කොණ්ඩේ පිටිපස්ස ලස්සනයි නේද? මේ විදිහට ලස්සනට අපි හැම තැනම ෆ්ලැක්ස් සීඩ් ටික ඇප්ලයි කරගත්තට පස්සේ මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් අපි විනාඩි 40ක් 45ක් වගේ තියාගෙන ඉඳලා බලමු රිසල්ට් එක කොහොමද කියලා. පොඩි අවුලකට තිබ්බ මට වීඩියෝ එක ගන්න උනේ රෑ නිසා. ඇතුළේ තමයි ගන්න උනේ. ඒක නිසා වලට හරියට පේනවා අඩු ඇති. හැබැයි ඔයාලත් මේක කරලා බලන්න ලස්සනට කර්ල්ස් ටික සෙට් වෙනවා. මම මේ කිසිම හෙයාර් ක්‍රීම් එකක් ඇප්ලයි කරලවත් නෙමෙයි තියෙන. අපිට ඕනම තැනකට කොණ්ඩේ කඩාගෙන යන්න පුළුවන් විදිහට ලස්සනට කර්ල්ස් ටික හදා ගන්න පුළුවන්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ තැනකට කොණ්ඩේ කඩාගෙන යන්න බෑ. කොණ්ඩේ බූස වෙනවා. හරිම ෆ්‍රිසි ලුක් එකක් එනවනේ. ඉතින් ඒක නැතික ලස්සන මොයිස්චරයිස් එකක් එක්ක කොණ්ඩේ තියාගෙන මේ විදිහට යන නම් මේ ෆ්ලැක්ස් සීඩ් ජෙල් එක පාවිච්චි කරලා බලන්න. ආව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් thank you ආදරයෙන් මේ වීඩියෝ එක බලුවට. ආයෙත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye bye.